හැමෝටම සුබ දවසක් වේවා. වෙල්කම් බැක් ටු මයි channel. ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අපි මේ දවස් ටිකේම අපි travel කරා. ස්විස්ලන්ත trip දෙකක් ගියා. ඊට පස්සේ අපි ඉතාලියේ වෙනත් region එකකට travel කරා. වේනතු කියන region එකට අපි ගියා. බ්‍රේෂ නගරයට ගිහලා ඊට පස්සේ බ්‍රේෂ වලින් අපි වෙරෝන නගරයට ගියා. වෙරෝන නගරෙන් තවල් අලංකාර පල්ලියක් බලන්න ගියා. කන්දක තියෙන හදපු පල්ලියක් හරි අලංකාරයි. ඊට පස්සේ එතනින් අපි පාදුවනගරට ගියා. පාදුවලින් අපි වෙනීසිය දවස් දෙකක් හිටියා. තාම ට්‍රැවල් කරපු ෆොටෝ වීඩියෝ කිසි දෙයක් තාම ඩවුන්ලෝඩ් කරේ නෑ. තාම කැමරාවේ තාම GoPro එකේ තියෙන්නේ. වෙලාවල් ලැබුණ හැටිම ඩවුන්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඊට පස්සේ අසනීප වුණා. ඒත් මම අද හිතුවා මේ පොඩි වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. මොකද මම මේ මාතෘකාව ගැන මම වීඩියෝ කීපයක්ම මම ගැන දැම්මා. මේ මාතෘකාව තමයි දැන් ලංකාවේ ගොඩක් ආර්ථිකය එන්න අමාරුයි. ඉතින් මිනිස්සුට ජීවත් වෙන්න සර්වයිව් වෙන්න අමාරු වෙන මිනිස්සු හිතනවා හොඳම ඔප්ෂන් එක තමයි කියලා රට දාලා යන එක. ඉතින් මිනිස්සු ඒට අවශ්‍ය ඉන්ෆර්මේෂන් ගන්න කොහෙන්ද? දැන් සෝෂල් මීඩියා වලින්. YouTube එකට ගිහලා මිනිස්සු හිතනවා මේ YouTube වල ඉන්න නාලිකා කරන කට්ටිය සත්‍ය ප්‍රකාශ කරනවා කිසිම නැත්නම් ඒතික් ප්‍රොෆෙෂනල් විදිහට සත්‍ය ප්‍රකාශ කරන ජෙනුවින් කතා කරන කට්ටිය කියලා ඉන්නවා. හිතනවා විශ්වාස කරනවා. ඉතින් ඒ කට්ටිය දන්නේ නැහැ ලංකාවේ ඉන්න අහිංසක අසරණ මිනිස්සු දන්නේ නැහැනේ. ඉතින් මේ මිනිස්සු ඔයගොල්ලෝ සුරංගනා ලෝක පෙන්නලා කතා කියලා ඔයගොල්ලෝ ඒකට අහුවෙලා ඊට පස්සේ ඔයගොල්ලෝ හොර ඒජන්සි වල හොර තක්කඩියට අහුවෙලා ඔයගොල්ලෝගේ සල්ලි නැති වෙනවා රට ඔයගොල්ලෝගේ සීනට යන්නත් බෑ අන්තිමට ඔයගොල්ලෝ තවත් අසරණ වෙනවා වෙන්නේ. ඉතින් මම එහෙම එක්කෙනෙක් ගැන කතා කරා අර ලෝකේ වටේ සුදන්ත කියන පුද්ගලයා ගැන. මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා මම මේ පුද්ගලයාත් එක්ක කිසිම පර්සනල් ඉෂුව එකක් නැහැ. මම මේ පුද්ගලයා දන්නෙත් නැහැ, දැකලත් නැහැ, හඳුනා ගන්න උවමනාවකුත් නැහැ. එයාගේ ක්‍රියාවයි මම මේ අනුමත කරන්නේ නැත්තේ කියලා. ඒකම මම ඔයගොල්ලන්ට මම කියන්නම් මම කවුද කියලා. මොකද නැත්තම් මිනිස්සු හිතනවා මම මේ නාකි මිනිස්සෙක් වයසක මිනිස්සෙක් කල්ලා මූට මේ මඩ ගහනවා කියලා. එහෙම මිනිස්සු ඉන්නවනේ. මම මේ කුඩා කාලේ ඉඳන් මේ යුරෝපේ හැදිච්ච මිනිස්සෙක් මේ මගේ පන්තියේ ක්ලාස් එකේ ෆොටෝ එකක්. එතකොට මම මේ පන්ති හිටපු එකම ඩාර්ක් ළමයා අපිට කියන්නේ ඩාර්ක් කියලානේ. මේ ඔයගොල්ලෝ බලන්න ඔක්කොම සුදු ළමයි ඉන්නේ. දැන් මෙහි පාසලක කියලා ෆොටෝ එකක් අරන් බැලුවොත් වැඩි හරියක් ඉන්නේ ආෆ්‍රිකන් මුස්ලිම් ළමයි ඉන්නේ. ඒ සුද්දෙක් හොයාගන්න අමාරුයි. දැන් මං ඉන්න කාලේ එකම විදේශිකයා. ඒකම මම මේ රටෙන් ගොඩක් දේවල් මට මේ රටෙන් ගොඩක් දේවල් ලැබුණා. මම මේ රටට ගොඩක් ගරු කරනවා, රිස්පෙක්ට් කරනවා. ඒ වගේම මම මේ රටේ මේ බෞද්ධයෙක් විදිහට මම ජීවත් වෙන්න උත්සාහ කරනවා. මම අවුරුදු 14ක් තිස්සේ මේ රටේ ලේ දන් දෙනවා. 34 පාරක් ලේ දන් දීලා තිනවා. මේ මාසේ 19 වෙනිදා යන තිනවා 35 වෙනි පාරට ලේ දන් දෙන්න. මේ මට හම්බෙච්ච සර්ටිෆිකේට් එක. මම ඒ වගේම මේ රටේ සෑහෙන ටැක්ස් ප්‍රමාණයක් ගෙවනවා. යුරෝ 750ක් විතර මාසෙට ටැක්ස් ගෙවනවා. ඒ කියන්නේ මම මෙහි ජීවත් වෙන්නේ බෙනිෆිට් අරගෙන හාල් පාළුවෙක් වගේ මම ජීවත් වෙන්නේ නැහැ. මම මෙහි ටැක්ස් ගෙවලා මෙහි රටට ප්‍රයෝජනවත් වෙන පුරුවැසියෙක් විදිහට මම ජීවත් වෙන්නේ. ඒකම මේ රටවල තියෙන මම මේ පොඩි නීතිය ගැන ඔයගොල්ලෝ කියන්නම්. මේ රටවල වල මොකක් හරි Tamanට අසාධාරණයක් වුණොත් අනිත් පැත්තේ හිටපු කොන්ට්‍රපාර්ට් ලෝ එකට පවා Tamanට කම්ප්ලේන් කරන්න පුළුවන්. Tamanට වෙනම ලෝ කෙනෙක් ගන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් මේ එක ලෝ කෙනෙක් අවුරුදු 61ක ලෝ කෙනෙක් මූ මට වංචාවක් කරා. මූ මගේ පැත්තේ ගන්න අනිත් පැත්තේ ලෝ මේ වංචාවක් කරලා උසාවියට බොරු වේව කරා කියලා මම මේ ලෝයව දිස්ත්‍රික් ඩිසිප්ලින් අංශයට එක්කන් ගියා 2018 2019 මෙන්න මේ වෙනීසියේ දිස්ත්‍රික් ඩිසිප්ලිනර් කියලා මම කම්ප්ලේන් කරලා මූගේ වැඩ තහනම් කරා. අවුරුදු 61යි ලෝය කෙනෙක්. ඉතින් ලෝය කෙනෙක් ඔයගොල්ලෝ දන්නවා ලෝය කෙනෙක්ගේ වැදගත්ම තමයි උගේ රෙපියුටේෂන් එක. අර ඉංග්‍රීසි කියනවා තියෙනවා වොරන් බෆට් කිව්වා it takes 20 years to get a reputation just 5 minutes to ruin it. ඉතින් මේ හාල්පාලුව අවුරුදු 61ක නාකි මයිනෙක් මූ පෙන්ෂන් යන අවුරුදු 5යි තිබුණේ මූගේ රෙපියුටේෂන් එක මූ කාගත්තා. මූ ලයිෆ් ටයිම් සෙන්ටෙන්ස් එකක් දාගත්තා. මේකේ තියෙන්නේ මූට හම්බුණා කෙලින්ම මේ මූට කියලා තියෙන මේ richiesta porta procedimento riguardante l'esposito definito decisione di censura. Censura කියන්නේ ඉතාලියේ මොකක් හරි මාෆියා කාර්යයක් අල්ලගත්තොත් ජීවිතෙන් කියන්නේ censurato කියලා. ඌම censurato කියන්නේ ඌ හොඳ මිනිහෙක් නෙමෙයි කියන්නේ. ලෝ කෙනෙකුට ගන්න පුළුවන් හොඳම පනිෂ්මන්ට් එකක් හම්බුණා. ඒකම ඔයගොල්ලෝ කොහොම මම අර වීඩියෝ එක දැම්මා ලෝකේ වටේ සුදන්තගේ කතාව. මොකද මේ මිනිස්සයා කතා කරන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මේ මිනිස්සයා කතා කරන්නේ මේ ලෝකෙ වටේ සුදන්තගේ එයාගේ channel එකේ තියෙන්නේ ශ්‍රී ලාංකික ඔබට ලෝකෙට පිවිසෙන නිවැරදි පාර පෙන්වන සොරුන්තු තක්කඩියට හසුවීම වළක්වන ලංකාවේ හෙට දවස වෙනුවෙන් අදහස් දක්වන ඔබේම YouTube නාලිකාව. මොකද්ද මේ බෝධිසත්වයෙක් වගේ කතා කරන්නේ? එහෙම නැත්නම් කියන්න පුළුවන් ඉතාලියේ සපියන්ස් යුනිවර්සිටි එකට ගිහිල්ලා PhD එකක් මාස්ටර් එකක් කරපු මිනිසෙක් වගේ කතා කරන ඉතාලි භාෂාව හොඳට ඉගෙන ගත්ත පුද්ගලෙක් වගේ කතා කරන්නේ. මේ ඉතාලියට තියෙන හොරාට අවිල්ල තියෙන්නේ. ඉතින් හොරාට එන්න නම් ක්වොලිෆිකේෂන් තියෙනවා හොරාට එන්න ඕනේ නැහනේ. ඒකත් පැත්තකට දාමු. ඊට මෙහෙට ඇවිල්ලා මේ මිනිස්සු අන්දර එක තමයි මේක මේ වෙන්නේ. මට තියෙන එකම ගැටලුව මෙයාගේ මට මෙයාත් එක්ක කිසිම පර්සනල් ඉෂුව එකක් නැහැ. මෙයා මට වරදක් කරලා නැහැ. මම කරන්නේ මිනිස්සුන් වෙනුවෙන් මම මේ කතා කරන්නේ. අහිංසක voiceless අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් කරන්නේ. මෙයා මිනිස්සු සෑහෙන ගාණක් ඇඳුවා. ඉතින්
මෙයා මුලින්ම පටන් ගත්ත අර Python course එක කියලා. මම මෙහි ඉගෙන ගත්තේ ඉලෙක්ට්‍රොනික් ටෙලිකමියුනිකේෂන් ඉගෙන ගත්තේ. මම මේ ලංකාවේ මැක්ස් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් මෙහි ඩිප්ලෝමා එකට මම කරේ. ඊට පස්සේ මම අන්තිම අවුරුද්දේ අපි මේ IT ඉගෙන ගත්තා. වැඩි හරියක්ම කරේ ඉලෙක්ට්‍රොනික් ටෙලිකමියුනිකේෂන්. ඊට පස්සේ මම රැකියාව කරන්න ගියා මෙඩිකල් ආයතනයක. ඒක කරලා අපි මුලින්ම අවුරුද්දවල තිබුණ සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික්ස් බෝඩ් තිබුණේ ඔක්කොම කරන්න. ඇන්ජියෝග්‍රැෆි, ෆ්ලෝරොස්කෝපි වගේ ඔක්කොම ඔපරේෂන් ඔක්කොම මේව කරේ, මැෂින් කරේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස්. ඊට පස්සේ තාක්ෂණය දියුණු වෙන්න සොෆ්ට්වෙයාර් පැත්තට වැඩි වුණා. කලින් 90ක් ඉලෙක්ට්‍රොනික්ස් බෝඩ් වලින් කරේ 10%යි IT තිබුණේ. ඊට පස්සේ දැන් උනේ මොකද්ද? 90ක් IT 10% ඉලෙක්ට්‍රොනික්ස්. ඒ කියන්නේ සම්පූර්ණ IT. ඒ කියන්නේ ඉතින් මොකද මේවට පාවිච්චි කරන්නේ Visual Basic, C++, HTML වගේ ලැන්ග්වේජ් පාවිච්චි කරනවා. දැන් මේ මිනිස්සයා කවුරු හරි මේ මිනිස්සුගේ උඩට දාලා තියෙනවා මේ Python කියලා පාඨමාලාවක් හදාරලා ස්වීඩන් වලට යන්න පුළුවන් කියලා මෝ වීඩියෝ එකක් දැම්මා. මේ වීඩියෝ එක ලක්ෂ ගණක් බැලුවා. මිනිස්සු අහිංසක අසරණ මිනිස්සු දුප්පත්කමට, අහිංසකකමට, මෝඩකමට, නූගත්කමට මේව බලලා මේ ගැන විශ්වාස කරලා තමන්ගේ වැදගත් කාලේ කාලා ඩේටා විනාශ කරගෙන බලාපොරොත්තු වෙච්චා. එකෙක්වත් ගියේ නැහැ. හරිද මේ? ඒතර මම මේ කියන්නේ ලංකාවේ දැන් IT ඉගෙන ගන්න ඕන නම් ප්‍රසිද්ධම යුනිවර්සිටි තමයි ලංකාවේ මොරටු යුනිවර්සිටි, යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ. දැන් මේ කොලම්බෝ යුනිවර්සිටි කියලා මිනිස්සු තරුණයෝ ස්ටුඩන්ට්ස්ලා ඉගෙන ගන්නවා අවුරුදු 3-4 ඉගෙන ගන්නවා C++, Visual Basic, HTML ලැන්ග්වේජ් කටපාඩම් කරගන්නවා, මහන්සිලා පාඩම් කරලා. ඉතින් ඔච්චර මහන්සිලා අවුරුදු 3-4ක් කන්න ඕනද මේ Python දහම් පාසලේ කෝස් එකක් කරා නම් ඕගොල්ලොත් අර ස්වීඩන් ගිහිල්ලා මේ Volvo ආයතනයේ වැඩ කරනවනේ. මං අහන්නේ ඇයි ඕගොල්ලෝ කරේ ඔච්චර කාලේ කන්නේ? අපරාධනේ. time is money නේ. දැන් මේ ලෝකෙ වටේ සූදානට කියනවා Python course එකක් කරලා ඒ සර්ටිෆිකේට් එක අරන් එම්බසි එකට ගියාම එම්බසියෙන් වීසා දෙනවලු. වීසා 50000ක් දෙනවලු. මම ස්වීඩන් වලට ගියේ 2003. ස්වීඩන් කියන්නේ ගොඩක් efficient අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක්. ඉතාලියේ ජනගහනය මිලියෝනි 60ක් තියෙනවා. ස්වීඩන් ඇවිල්ලා ඉතාලියට වඩා විශාල ජනගහනයක්. ඉතාලියට වඩා විශාලයි ස්වීඩන් රට. ඒ වුණාට ඉතාලියේ ඉන්න මිලියෝනි 60යි, ස්වීඩන් වල ජනගහනය මිලියෝනි 10යි. කියන්නේ ඉතා අඩු ජනගහනයක් ඉන්නේ. ඔය ස්වීඩන් රටේ තමයි ඔය Linux කියන ප්‍රෝග්‍රෑම් එක සොෆ්ට්වෙයාර් කට්ටිය දන්න වැඩි ඉන්ජිනියර්ස්ලා Linux කියන ප්‍රෝග්‍රෑම් එක හැදුවේ ස්වීඩිෂ් ඉන්ජිනියර් කෙනෙක්. අපිත් පාවිච්චි කරනවා අපේ එකක වැඩ වලට තාමත් අපි පාවිච්චි කරනවා. එතකොට මේ ස්වීඩන් රටේ මෙච්චර දිනුර අධ්‍යාපන රටේ මේ Python කියන කෝස් දහම් පාසලේ කෝස් එකක් කවුරු ගණන් ගනීවිද? අද මම ඔයගොල්ලෝ මම මේ කියන්නේ මේ මිනිස්සුගේ කොච්චර නරියෙක්ද කියලා, කොච්චර කපටි නරියෙක්ද. ඉතින් මම කියන්නේ මේ නරියට වඩා මූ මෝඩයෙක් ඇත්තටම. මූ අමු ගොන් හරකෙක්. හරිද? මොකද මේ YouTube එක කියන්නේ මොකද්ද? ලොකු big fat platform එකක්. ඉතින් ඕක දැම්මම අහිංසක අසරණ මෝඩ නූගත් මිනිස්සු වගේම උගත් මිනිස්සු බලනවා. දැන් මම වගේ මිනිස්සු වෙනවා මොකද්ද මම කියන්නේ? මගේ cazzo dici? Ma sei coglione, ma sei handicappato, ma sei rincoglionito. මේ ඉතාලි භාෂාවෙන් එහෙමම කියන්නේ. හරිද? ඉතින් මොනවද මේ කියන්නේ? මේ කියන දේවක්වත් මුවක්වත් විශ්වාස කරන්නේ දැන් අද වෙච්ච දේ මම ඔයගොල්ලෝ කියන්නම්. මගේ වයිෆ් ලංකාවේ රෙජිස්ටර් නර්ස් කෙනෙක්. ලංකාවේ රජයේ යුනිවර්සිටි එකේ උපාධිය අරන් තියෙනවා, ඩිප්ලෝමා එකක් තියෙනවා. අපර ලංකාවේ දැන් උපාධියක් ගත්තාම කවුරු හරි පුද්ගලයෙක් මම මේ කියන්නේ ප්‍රොසෙස් එක. ඔයගොල්ලෝ පිටරටකට එන්න කලින් ඔයගොල්ලෝ උපාධිය අරන් ගිහිල්ලා ඒ VFS සෙන්ටර් එකට ගිහිල්ලා දෙන්න ඕනේ. දීලා ඔයගොල්ලෝ ඒ ටයිටල් එක උපාධිය ඩිප්ලෝමා එක ලීගලයිස් කරන්න ඕනේ. දැන් පංගුව ලංකාවේ රජයේ යුනිවර්සිටි තියෙනවා, ප්‍රයිවට් යුනිවර්සිටි තියෙනවා. ඒකට ගිහිල්ලා ඩිප්ලෝමා එක ගත්ත වැඩක් නැහැ. VFS එකෙන් කියනවා අපි මේක ලීගලයිස් කරන්න නැහැ කියලා. ඒ කියන්නේ ටයිටල් එක ගණන් ගන්න නැහැ. අපරාධි සල්ලි කෑවා. හරිද? ඊට පස්සේ දැන් මේ අපේ මේ ඩිප්ලෝමා එක ගන්න මම දැන් ලක්ෂයකම 85000ක් විතර දුන්නා. උපාධිය මේව කරන්න. දැන් ඩිප්ලෝමා එක ගන්න මූ ස්ලොට් දෙන්නේ නැහැ VFS එකේ. එන්න කතන්දර එකේ. එක ගියාම වෙලා නැහැ කියනවා. ඊට පස්සේ ස්ලොට් ඉවරයි කියනවා. ඉතින් එන්න කතන්දර. ඉතින් ඒ අර ඩිප්ලෝමා එකක් උත්තරගෙන මේක ගන්න කොච්චර එන කතන්දර එම්බසියට කෙලින් යන්න බෑ. ඉතින් ඔන්න එන කතන්දර. දැන් ඕගොල්ලෝ හිතන්න මේ දහම් පාසලේ කෝස් එකක් සර්ටිෆිකේට් එක අරන් ගියාම ස්වීඩන් වලට යන්න පුළුවන්ලු. මං අහන්නේ ඇයි මෙහිම මිනිස්සු අසරණ මිනිස්සුන්ට බොරු ගින්දර දීලා, බොරු බලාපොරොත්තු දීලා, සුරංගනා ලෝකයක් දීලා මු මේ YouTube එකේ views ටිකක් කරන් මේ සල්ලි හම්බ කරගන්න ලැජ්ජාවක් නැද්ද මුට? මුට ඒතික් කියන එකක් නැද්ද? මු කන්නාඩියට කියලා මූණ බැලුවා මුට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද? අර මෙහි කියන්නේ don't fight schifo. Non ti senti schifo. Mi fai schifo. ඒ කියන්නේ මෙහි මිනිස්සු කියන්නේ fai schifo ඇත්තටම ලැජ්ජ නැද්ද යකෝ? මේ මිනිස්සුන්ට මේ බොරු බයිලා බේගල් තියලා අහිංසක අසරණ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ට මේ කන්න නැහැ, බොන්න නැහැ, ෆෝන් එක ඩේටා මේක කොහොම මිනිස්සු ඇත්තද? මෙයානම් හරි ෂෝක්නේ බෝධිසත්වයෙක් වගේ ඇත්තද? දැන් අපි Python ඉගෙනගෙන යන්න පුළුවන් කියලා. ලංකාවේ යකෝ ස්වීඩන් එම්බසි යන්න ස්වීඩන් යන්න තියෙන්නේ ඉන්දියාවට ගිහිලා වීසා එක ගන්න තියෙන්නේ.
ඉතින් මං අහන්නේ මෙහෙම බොරු කියන්න හොඳ නෑ. දැන් මේ ඇමට ලක්ෂ ගාණක් ඇහුණා. මෙඩිකල් ෆැකල්ටි ටික ඉස්සරහලා මේ ඇම කෑවා. පව් ඉතින් මහා මල පෙරේතෙක් හරිද. ඊට පස්සේ පටන් ගත්තා රුමේනියාව කතාව. ඉතාලිය වැඩියෙන්ම විදේශිකයෝ ඉන්නේ රුමේනියන් ජාතිකයෝ. දැන් තමන්ගේ රට හොඳ නම් තමයි මේ රුමේනියාව මිනිස්සුන්ට ඉතාලිය දාලා තමන්ගේ රට දාලා ඉන්න ඕනේ නෑනේ. මෙහෙට ඇවිල්ලා මුන් ක්ලීනින් කරනවා අරක කරනවා මේක කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න මම මේ කියන හැම එකේම දැන් ඉතාලිය මොකක් හරි ඉලිගල් වැඩක් කරනවා. ගෑනිය රේප් කරනවා. එහෙම නැත්නම් මේ ගෙවල් වල හොරකම් කරනවා. රොබරි එකක් තුන මොකක් හරි කරනකොට එක්කම කවුද වැටෙන්නේ? එක්ක තුනිසියන් කට්ටිය, මොරොක්කෝ කට්ටිය, රුමේනියන් කට්ටිය, ඇල්බේනියන් කට්ටිය. ඔන වගේ කට්ටිය යන්නේ. කියන්නේ මේ හොඳ මේ රෙපියුටේෂන් එකක් නැහැ. පත්‍රයක් බැලුවොත් ඔගේ කට්ටිය යන්නේ. මං කියන්නේ හැම මිනිස්සුම නරක නැහැ. මේ උනට ගොඩක් නරක මේ එකක් තියෙන රෙපියුටේෂන් එකක් තියෙන. හරිද? දැන් මෙතන මේ මිනිස්සයා රුමේනියාවේ කතාව යවනවා කියලා මු ඒජන්සි දීලා. ඒජන්සියක් මේව කරලා මිනිස්සුන්ට එන්න කියලා සල්ලි ගන්නවා. හරිද? දැන් මේ ඒජන්සි තියෙන්නේ දැන් මෙයාගේ YouTube නාලිකාවේ තියෙන්නේ හොරුන්ට තක්කඩියට අහු වෙන්න එපා කියලා ශ්‍රී ලාංකික ඔබට ලෝකෙට පිවිසෙන නිවැරදි පාර පෙන්වන සොරුන්ට තක්කඩියට අසුවීම වළක්වන ලංකාවේ හෙට දවස වීඩියෝෙන් අදහස් දක්වන ඔබේම YouTube නාලිකාව. මෙයා සල්ලි ගන්න මෙයාගේ හෙන්චායු ටික ගෙන්නන්නේ ඕගොල්ලෝට එන්න කියන්නේ කොහෙද? KFC එකට හොටෙල් එකට ගලදාරියකට හරියට මෙහෙට එන්න කියලා සල්ලි කුඩු කරනවා. ඒ කියන්නේ මුට්ට ඔෆිෂල් වක්වත් ඒජන්සියක්වත් නැහැ. හරිද? දැන් මම අද ඕගොල්ලෝට කෝපයිලට් එකකින් මම වැඩ කරන මේකකින් අපි හොයාගත්තා මේ දැන් ලංකාවේ මොකක් හරි දැන් ගොඩක් ප්‍රශ්නයක් තියෙන ලංකාවේ මිනිස්සු හොර ඒජන්සි වලට අහු වෙනවා. දැන් හොර ඒජන්සි එකට අහු වෙන්න කලින් ඕගොල්ලෝ මොකක්ද අපි හොයාගන්න ඕනේ. අපි හොයාගන්න මේ ඒජන්සිය ලීගල්ද නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලම බලන්න ලංකාවේ ඔෆිෂියල් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහලා බලන්න ඕනේ මේ ඉමිග්‍රේෂන් ශ්‍රී ලංකා මේකට මුට අවසරයක් තියෙනවද නැද්ද කියලා. කියන්නේ verify online reviews and complaint. මේ Facebook එකේ මාර්ගෙන් බලා ගන්න පුළුවන් මුට global immigration solution ශ්‍රී ලංකා එකෙන් ගිහලා බලන්න පුළුවන්. මුට මේ මොකක් හරි මේ ඒජන්සියට හොර මේ එකක් තියෙනවද මේව නැත්නම්. confirm their license. ඒගොල්ලන්ට license එකක් තියෙන්න ඕනේ. immigration activities මේක කරන්න advisor මේක කරන්න මේ එකක් තියෙනවද කියලා. ගොඩක් ඒජන්සි වලට හොර ඒජන්සි වලට දැන් සුදන්තගේ මේ හාල් පාළුවක ඔක්කොම හොරු ඉන්නේ. මු නැත්නම් KFC එකට ගිහලා සල්ලි ගන්න ඕනේ නෑනේ. ඒ ඔෆිස් එකක් තියෙනවනම් ඊට පස්සේ තමයි check their website contact details මේක බලන්න. ඊට පස්සේ මේගොල්ලෝගේ ගිහපු කට්ටියගේ මේ reviews බලන්න, මේගොල්ලෝගේ experience බලන්න. Melgrate International Sri Lanka based immigration law firm එක බලන්න ඕනේ. Alpha Immigration and Education Consultant මේ ඔක්කොම බලලා තමයි සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙනවා නම් සල්ලි දෙන්නත් තියෙන්නේ හොර ඒජන්සියට ඔය විදිහට බැංක් එක අනුව තමයි සල්ලි දෙන්න තියෙන්නේ. හොරාට කෑෂ් පිට කාටවත් සල්ලි දෙන්න එපා. ඕගොල්ලෝ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒකම ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ මොකද මේ මිනිස්සයා මේ ලෝකෙ වටේ සුදන්ත කියන පුද්ගලයා ඔයගොල්ලන්ට පෙන්නන්නේ දැන් මම ඉතාලියේ ඉඳලා ස්විට්සර්ලන්තයට යනවා මම දැන් ඉතාලියේ ඉඳලා ජර්මනියට යනවා ජර්මනියේ ඉඳලා දැන් මම ඕස්ට්‍රියාවට යනවා ඕස්ට්‍රියාවේ ඉඳලා දැන් ස්පැනිෂ් යනවා දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේවා මේ මූන් එක්ස්පිඩිෂන් නෙමෙයි ඔන්න බලන්න මේ අහිංසක අසරණ දැන් ලංකාව දූපදන්නේ ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන්නත් එක්ක බෝට්ටුව ගන්න ඕනේ එක ෆ්ලයිට් එක ගන්න ඕනේ මෙන්න බලන්න ඉතාලිය මේ තියෙන ඉතාලිය මේ පේනවානේ ඔයගොල්ලෝ ඉතාලිය හරිනේ මේ එහෙම ගියාම ජර්මනි මේ ඕස්ට්‍රියාව මේ ස්විට්සර්ලන්තේ මේ ටක් ගාලා ස්විට්සර්ලන්තේ මේ ඊට පස්සේ ඕස්ට්‍රියාව ඊට පස්සේ ජර්මනි ඊට පස්සේ ෆ්‍රාන්ස් ස්පාඤ්ඤ පොර්තුගල් මේ පැත්තට යන්න පුළුවන් මේ වෙස්ටර්න් යුරෝපේ රටවල් වලට යන්න පුළුවන් මේ ගොඩක් මේ පෝලන්ඩ් මේ ඔක්කොම මේ බෝඩර් එකකින් යන්න පුළුවන් හරිද ඉතින් අපිට දැන් ෆ්ලයි කරනවා නම් එංගලන්තයට යනවා නම් ෆ්ලයි කරන්න වෙනවා එහෙම නැත්නම් ෆෙරි බෝට් එක ගන්න වෙනවා එහෙම නැත්නම් පැරිසියට ගිහලා මේ ට්‍රේන් එක ගන්න ඕනේ මේ ටනල් එකකින් යන ටනල් එක ගන්න. අයර්ලන්තයට යනවා ෆ්ලයි කරන්න තියෙනවා. දැන් ස්ටොක්හෝල්ම් වල යනවා මේ ඩෙන්මාර්ක් වලටම ගිහිල්ලා පාලමක් කරන් ගිහින් යන්න පුළුවන් ඒක ක්‍රොස් කරලා සල්ලි දීලා. නැත්නම් මේ නැත්නම් නෝර්වේට යන්න පුළුවන් ඒ පාලම ක්‍රොස් කරලා. ඉතින් මේවා ලොකු ඔපරේෂන් නෙමෙයි මේ හියුජ් ඔපරේෂන් නෙමෙයි මේවා හරි සරල දේවල්. ඒකම ඔයගොල්ලෝ පෙන්නන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති නිසා මම මේ කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඉතාලියේ මිලානෝ නගරේ ඉඳලා පැරිස් වලට යන්නේ ෆ්ලයි කරන්න යන්නේ කිලෝමීටර පැය 1යි විනාඩි 30යි. ඒ කියන්නේ කිලෝමීටර තියෙන 850යි. ඒ කියන්නේ පැය 10න් පැය 7න් 8න් ඩ්‍රයිවිං කරන්න පුළුවන්. ඕනනම් නැවත දෙනවා පැය 10ක් කියයි. ලන්ඩන් යන්නේ පැය 1යි විනාඩි 55යි. ලන්ඩන් වලට අපිත් එක බලනකොට මිලානෝ ට්‍රයිම් එකත් එක්ක පැය එකමාරක් ඒගොල්ලෝ පිටිපස්සෙන් ඉන්නේ. හරිද? ඒකත් මැද්‍රිඩ් වලට පැය 2යි විනාඩි 25යි යන්නේ ෆ්ලයි කරන්න. වියනා වලට පැය 1යි විනාඩි 25යි. ඕස්ට්‍රියාවේ කැපිටල් එක. සුරිච් වලට පැයයි. ෆ්ලයි කරන්න යන්නේ. හරිද? ස්විස් වලට කිලෝමීටර් 400යි තියෙන්නේ වාහනෙන් යන්නේ පැය 4ක් විතර යනවා. මොකද ස්විස්ලන්තේ මේ සංගොත්තාර්ධ තනල් මේ අස්සෙන් හිමින් යන්න තියෙන. ඉතින් ඒ ෆ්‍රැන්ක්ෆර්ට් වලට යන්නේ පැය 1යි විනාඩි 20යි. ඉතින් මේවා ලොකු ඔපරේෂන් නෙමෙයි. ඔකට තියෙනවනේ මේ බෝඩර් ක්‍රොස් කරලා යන්න පුළුවන්. මේ ගොඩක් දේවල් චෙක් කරන්න දෙති මේවා මේ කවුරු හරි හාල්පාලුවක් කිව්වොත් ඔකට අපි දැන් ජර්මනියට ආවා ඕස්ට්‍රියාවට මේවා ලොකු ඔපරේෂන් නෙමෙයි. ඉතින් මේවා හිතන්න ඔයගොල්ලෝ නිතරම ක්‍රිමිනල් සයිකලොට හිතන්න බෝට්ටුවෙන් ආපු එකාට
මෙහෙම අනේක උට ලොකු දෙයක් ඒක. මොකද බෝට්ටුවෙන් ආපු එකට හොරාට ඇවිල්ලා වීස එක හදාගෙන යනකොට උට දන්න උගේ අන්කොන්ෂස්ලි දන්න ලොකු දෙයක් කියලා එයා කරන්නේ. මොකද අනික හොරාටනේ හිටියේ හොරාට බයෙන් හිටියේ. හරි ඉතින් මම ඔකට කියන්නේ දැන් මේ මිනිස්සයා හෙන්න ලොකු පාප කර්මයක් කරගත්තා කෝටි ගාණක් මිනිස්සුන්ගෙන් වංචා කරගත්තා මට ගොඩක් කට්ටිය කතා කරා අහිංසක අසර මිනිස්සු කතා කළා මගේ අම්මා ඔපරේෂන් කරපු සල්ලි ටිකක් දුරු රුමේනියාවට යන්න ලක්ෂ 5 දීලා ලක්ෂ 3 අරගෙන 5 අරගෙන 10 අරගෙන 13 අරගෙන එකෙකුලක්වත් යවලා නැහැ පව් අහිංසක අසරණ මිනිස්සු හරිද ඉතින් මේවා සාප ගහන ඇත්තටම පව්කාරයෙක් ඇත්තටම කියනවා ඒ අහිංසක අසරණ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ ණයට අරගෙන පොලියට අරගෙන ඒ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ මම ඕගොල්ලන්ට එක ඇඩ්වයිස් එකක් දෙන්නම් ඊට පස්සේ මම වෙන වීඩියෝ දාන්න නැහැ මේක ගැන ඇත්තටම කියනවනම් ඕගොල්ලෝ මේ දැන් ඔක්කොම මට කතා කරපු වික්ටිම්ස් ටික ඔක්කොම මේ මිනිස්සු වංචා කරපු මිනිස්සු ඕගොල්ලෝ එකතු වෙන්න ඕගොල්ලෝ තනි වෙන්න එපා එකතු වෙලා Facebook group එකක් හදා මුන් වගේ ඕගොල්ලෝ එකතු වෙලා ඔය කම්ප්ලේන්ට්ස් ටික ඔක්කොම එකතු කරන්න විට්නස් එකතු කරන්න මේ මිනිස්සු වීඩියෝ මැසේජ් ඊමේල් ඔක්කොම එකතු කරලා print කරලා පෙන් එකකට දාලා hard disk එකට දාලා කියලා පොලිසිය CID එකට දෙන්න ඊට පස්සේ ඕගොල්ලෝ හොඳ දක්ෂ ප්‍රෙසිඩන්ට් කවුන්සල් කෙනෙක් ගන්න ඕගොල්ලෝ එකතු වුණාට පස්සේ ඕගොල්ලෝ ස්ට්‍රෝන්ඩ්. එතකොට මේ දාලා මේ කම්ප්ලේන් කරන්න CID එකට දෙන්න. නීතිපති දෙපාර්තමේන්තුවට යන්න ඕගොල්ලෝ මේ කම්ප්ලේන් කරන්න. මොකද මේ මිනිස්සයා කියන්නේ හොරුන්ට තක්කඩියට අහු වෙන්න එපා කියලා. මූට මොකක් හරි කිව්වෙට මූ කියන්නේ දේශපාලනයක මොලක් ගන්නවා. කවුද දේශපාලන ගැන කතා කරේ හාල්පාළුවෝ? මම කිසිම කවදාක දේශපාලනයක් ගැන කතා කරන්නේ යන්නේ කොහෙද මුගේ මල්ලේ පොල් මූට කියන්න දෙයක් නැති නිසා මූ දේශපාලන මගුලක් ගන්නවා හරිද අර ඡන්දේ දවස්වලට අර මූ මොකද්ද කිව්වේ තොපිට අරින්න අපි ෆ්ලයිට් පිටින් එනවා කිව්වා මේ එහෙම කියපු හාල්පාල මූ ඡන්දේ දාන්නවක්වත් ගියේ නැහැ මූ ඇත්තටම පිංගන්නේ පට්ට හිඟන චාටර් එකෙන් අර මම දැක්ක ලංකාවේ අහිංසක අසරණ මිනිස්සු අර මිඩ්ලිස් ගිහපු දුප්පත් මිනිස්සු මේ මොකද්ද මේ කුවේට් මේ බහරෙන් ගිහපු මිනිස්සු නෝ ඡන්දේ දාන්න යනවා අහිංසක අසරණ මිනිස්සු මූ ඡන්දේවක්වත් දාන්නේ ගියේ මට මුගේ කයිය පම්පෝරිය කොහමද මූ මට ලංකාවේ ඡන්දේ දාන්න බෑ මට ලංකාවේ ඩුවල් සිටිසන් නැහැ මම ඒක ගැන කතා කරන්නේ at least I stay in silence මූ මේ හාල්පලෝ පම්පෝරිම ගහන්නේ කන්නිකර කයියම ගහන්නේ කයියම පයිම්පෝරිම ගහන්නේ තන්නිකර බොරුම කියන්නේ මේ හෙන්න ලොකු මේ ඉතාලියේ සපියන්සා යුනිවර්සිටි කියලා PhD එකක් ගත්ත මිනිස්සෙක් වගේ කතා කරන්නේ ඊට පස්සේ මුගේ පුතා මොකද්ද කියන්නේ මුගේ පුතා කියනවා තාත්ති දැන් තව දාසක් තියෙනවා තාත්ති කියන්න ඔය දායක සභාවට කියන්න මේ ලංකාවේ මිනිසුන්ට වීසා නැතුව යන්න පුළුවන් රටවල් ලිස්ට් එකක් තියෙනවා කියලා කියනවා. ඊපාර මූ වෙන තවත් පම්පෝරි ගහලා විනාඩි 45ක් විතර කයිය ගහලා අයින්ස් එක අසරණ මිනිසුන්ගේ ඩේටා විනාශ කරලා මිනිසුන්ට සුණම් කරලා ලෝකයක් පෙන්නලා කියනවා මූ මේ ලෝකේ තියෙන පට්ට හිඟන මූසල දුප්පත් හිඟන රටවල් ලිස්ට් එකක් මූ කියනවා. ඒ රටවල් වලට අපේ ලංකාවේ මිනිසුන්ට වීසා නැතුව යන්න පුළුවන්ලු. දැන් මේක මොකද්ද දෙන ලිස්ට් එක? දැන් අපේ රටේ ඕන මිනිස්සෙක් අධ්‍යාපනය නැතුණත් දන්නෝ. හොඳ රටවල් දන්නෝ. ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත, ජපානය, කොරියාව, යුරෝපියන් බැලුවට පස්සේ මේ යුරෝපියන් රටවල් මේ කියලා. ඉතින් අර මේ පංගුව රටවල් මු ලිස්ට් එකක් හොයාගෙන මේ කෝපයිලට් එකට ගිහලා දැම්මනම් අපි ලංකාවට යන්න පුළුවන් ලංකාවේ සිටිසන්ස්ලා යන්න පුළුවන් මේ without visa කියලා එළ ලිස්ට් එකක් වෙනවා. මම පට්ට හිඟන රටවල් එන්නේ. දැන් මේ මොකද එන්නේ? ඔය වෙනුස්ුවේලාව මේ ආෆ්‍රිකාවේ රටවල් ඒ රටවල අන්තිපෝෂණය තියෙනවා. දැන් දකුණු ඇමරිකාවෙන් බැලුවොත් දකුණු ඇමරිකාව දිහා බැලුවොත් ඔය වෙනුස්ුවේලාව ඒ කොදර අර්ජෙන්ටිනාව බංකොලොත් රටවල් ඒ රටවල මිනිස්සු අර ඇමසන් කැලේ ඇස්සේ ජීවිත රිස්ක් එකට අරගෙන යනවා ඇමරිකාවට යනවා කැනඩාවට යනවා ඉතාලියට එනවා මෙහි රටවලට එනවා තමන්ගේ රටවල හොඳ නැති නිසා මාත් එක්ක රැකියාව කරන ඔපේ අපිස් එකේ ඉන්න software engineer කෙනෙක් ඒ කුණ ජාතිකේ මිට අවුරුදු දෙකකට කලින් තමන්ගේ රටට යන්න බයෙන් හිටියේ මොකද තමන්ගේ රටට යන්න මොකද ඒ රටේ හිටපු ඩ්‍රග්ස් ස්මගලර්ස්ලා ඔය කුඩු බිස්නස් කරන රටවල ඒ හිරෙන් පැනලා ඇවිල්ලා මේ මිනිස්සු මේ එක්ස්ටෝෂන් කරනවා මිනිස්සු මරනවා කිඩ්නැප් කරනවා ඉතින් හෙන ප්‍රශ්න තියෙනවා ඉතින් ඔය අපි ලංකාව අපේ රට දාලා යනවා නම් යන්න ඕනේ අපට වඩා අපේ ලංකාවට වඩා හොඳ රටකට යන්න ඕනේ අපට වඩා හිග රටකට ගිහින් මොන මගුලක් කරන්නේ ඉතින් මූ කරන්නේ සම්පූර්ණ මිනිස්සු ඇන්දිලා මූ කරන්නේ views ලා ගන්නවා views ලා මූ ජීවත් වෙනවා මම ඔයගොල්ලන්ට කියන්නේ ලංකාවේ හොඳ channels තියෙනවා හරිද මම ලංකාවේ මම දැක්කා පංගුවක් කට්ටිය මේ ලංකාවේ මාත්‍රේ නංගි කෙනෙක් ඉන්නවා මම මගේ වීඩියෝ එකක් යටින් දාන්න මම යාව ගොඩක් ආදරෙන් මාකටිං කරනවා ප්‍රොමෝටිං කරනවා ඒ නංගි මේ අහිංසක අසරණ සත්තු වෙනුවෙන් මාර විදියට මේ සලකනවා ඒ අහිංසක පූසෝ බාල්ලෝ දාලා කිව්වා ඒ සතුට බෙහෙත් දෙනවා මේ වගේ ඉතින් ඒ වගේ කට්ටිය කවුරුත් කියා කරන්නේ හරිද අපේ ලංකාවේ රටේ මිනිස්සු කරන්නේ අර ගුරුකන් මාකටිං කරන තක්කඩිය හොර ගුරුන් කරන උන්ට මේ උන්ට දෙනවා මේවත් දෙනවා මොකද්ද මේ උන්ට මේ ගෞරව උපාධිත් දෙනවා ඉතින් ඒකට රටවල් කෙලවෙන්නේ ඒකනේ දැන් අර නංගි වගේ රටට සමාජයට සේවයක් කරන කට්ටිය ගණන් ගන්න නැහැ. ඉතින් එහෙමත් එක්කෙනෙක් ගණන් ගන්න. ඉතින් මම කියන්නේ අපි ඩිෆරන්ට් පර්ස්පෙක්ටිව් එකට හිතන්න ඕනේ. දැන් මේ මම ඔයගොල්ලන්ට නිතරම කියන්නේ
ඔගොල්ලෝ වොයිස්ලෙස් වෙන්න එපා. ඔගොල්ලෝ එකතු වෙන්න Facebook group එකක් හදාගන්න. අනිත් එක හොඳට මතක තියාගන්න මේක මුගේ Facebook group හදාගෙන මු විසින්ම මාකටිං කරගන්නෝ. අර හෙට ගියා මෙහෙට ගියා මේව කරා කිය. අනිත් එක ඔගොල්ලෝ හොඳට හිතාන්න මේ මිනිස්සයා මේ මුට මොකද්ද වීසා එකක් දෙන්න තියෙන ක්වොලිෆිකේෂන් එක. මුට මොකද්ද තියෙන ක්වොලිෆි මු මේ මල්ටිනේෂනල් ආයතනයක් ඕපන් කරපු එකෙද්ද? නෑ. මු මේ හොරාට ආපු එකේ මු බලන්නේ දැන් මේ මු දැනගත්ත දැන් අර ඔගොල්ලෝ දන්නවා TikTok වලින් ගොඩක් තරුණියෝ බලන්නේ ඇඟ පෙන්නලා බොඩි එක පෙන්නලා කීයක් කර හොයා ගන්න. දැන් මු දැනගත්ත මුට ඇඟක පෙන්වන්න බෑනේ මුඳුරු මුණ පෙන්වන්න බෑනේ මූ කරන්නේ ඔය කයිය ගහලා පම්පෝරි ගහලා ඕගොල්ලන්ට සුරංගනා ලෝකයක් පෙන්නලා අරක කරලා මේක කරලා ඔගේ views ටිකක් කරලා ජීවත් වෙන්න. එහෙම නැත්නම් ලංකාවේ news ටික රිපීට් කරනවා ගිරවෙක් වගේ. ඊට පස්සේ මොකක් හරි මිනිහෙක් බැන්දට පස්සේ හොරෙක් කියලා තක්කඩියෙක් කියලා ස්වීඩන් කතාව කියලා රුමේනියාවේ කතාව කියලා මූ මොකද්ද කියන්නේ දේශපාලනයක් ගන්නවා. යකෝ යන්නේ කොහෙද මල්ලේ පොල්. හරිද? මම ඒක නිසා ඔයගොල්ලෝ ටිකක් දැන් ඔයගොල්ලෝ මේ විට්නස් ඔක්කොම එකතු කරගන්න එකතු කරන CID එකට දෙන්න. හොඳ ප්‍රෙසිඩන්ට් කවුන්සල් කෙනෙක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ ඉතාලිය කොම්ප්ලේන් එකක් දැම්ම මුට කෙලවෙනවා. ඉතාලිය කොම්ප්ලේන් දැම්ම මොකද්ද වෙන්නේ? දැන් මූ හිතනවා මේ ජර්මනියට පැනලා ගියා කියලා ජර්මනියෙන් මෙහෙ වෙන්න බෑ. මෙහෙ ගිහලා ඉතාලියේ උසාවියේ දැම්මොත් කෙලියම දාන්න පුළුවන් එස්පෝස්ටෝ එක. එස්පෝස්ටෝ එකක් දාපු වෙලෙම එස්පෝස්ටෝ එකෙන් උසාවියෙන් කෙලියම මූ ඉන්න ජර්මනිය නම් ජර්මනිය ඉන්න පැත්තට ඇවිල්ලා ජර්මනියෙන් පොලිසියෙන් ඇවිල්ලා කන්ට්‍රාත් එකක් ගහලා මෙහෙට අරන් එනවා. ඉතින් ඒ තමන් නීතිය දන්නේ නැහැ කියලා ඒක නිදහසට කරනකුත් නෙමෙයි. දැන් මේ ඉතාලිය අවුරුදු 61ක නාකි මයිල කුළුනේ ලෝයර් කෙනෙක් කෙනෙකුට විතර මේක තමයි වුනේ මේ ලයිෆ් ස්ටයිල් සෙන්සර් එකක් ගත්තේ. ඒක තමයි. ඉතින් මම මේ කියන්නේ මම නිතරම මිනිස්සු වෙනුවෙන් කතා කරේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරේ. මොකද මේ මිනිස්සුන්ට පව් මිනිස්සුන්ට අපි සුරංගනා ලෝකයක් පෙන්වන්න හොඳ නැහැ. මෙහි ඇත්ත කතාව කියන්න ඕනේ. මම නිතරම පෙන්වන්නේ මෙහි යුරෝපෙට වෙච්ච දේවල් ගැන කියන්නේ. දැන් අද හැමෝම දන්නවා එංගලන්තෙට වෙච්ච දේ මොකද? අද නිවුස් එකේ කිව්වා එංගලන්තේ ට්‍රැවල් රෙස්ට්‍රික්ෂන් දීලා කියලා වීසා දෙන එක තහනම් මේ අඩු කරලා කියලා තව රටකට. කවුද ඒ බ්ලැක් ලිස්ට් එකට වෙලා තියෙන්නේ? අපේ ලංකාව. ලංකාව මොකක් හරි රටක බ්ලැක් ලිස්ට් එකට දානකොත් වීසා දෙන්න දුව අපේ රට අනිවාර්යෙන් ඒ ලිස්ට් එකට වැටෙනවා. කලින් ඉතාලියක දැම්ම බ්ලැක් ලිස්ට් එකට දැන් එංගලන්තෙත් දැම්මා. මොකද ලංකාවේ මිනිස්සු කරන්නේම බොරු ව්‍යාජ වැඩ කරලා තමන්ගේ අපේ රටේ නම පවා බ්ලැක් ලිස්ට් එකට දානවා. මිනිස්සු එහෙම කරන්නේ මොකද මේ නොයෙක් YouTube හිඟන්නෝ ඇවිල්ලා මේට ඇවිල්ලා මේ කාමරවල ඉන්නේ මුට රස්සාවක් නැහැ මහ ලොකු සුරංගනා කතා කියලා මිනිස්සු අහුවෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් පව් මේ අර එංගලන්තේ ඉන්න හර්ෂන් සොෆියා කියලා මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සෙත් එක මගේ පර්සනල් ඉෂුව එකක් නැහැ. YouTube එකේ මිනිස්සයා මේ මාෆිකුනෝ ටී-ෂර්ට් පිකරෝ හිතා ගන්න පුළුවන් මොන වගේ ආර්ථික ඉකොනොමික් සිටුේෂන් එකක් තියෙන එකෙද්දි කියලා ඌම කියනවා එන්න එංගලන්තේට නු දැන් නර්සින් වැඩ තියෙනවලු කියලා ගහොම් තියෙනවා අරක තියෙනවලු මේක දැන් මේ එංගලන්තේ සින්කින් පව් සුද්දට ගිහිපු කාලේ මම දැන් වැඩ ඇරලා ගිහලා හැමදාම අරුන්ගේ පාර්ලිමේන්තුවේ වලියන ඒවා බලන්නේ. මොකද කලින් අපිට පාසලේ උගන්වුවේ the British Empire හිරු නොබසින රට. දැන් මුන්ගේ රට කන්ට්‍රෝල් කරගන්න බෑ. දැන් ඔය කර මුස්ලිම් ජාතිකයෝ ඇවිල්ලා උන්ගේ රට විනාශ කරලා බෙනිෆිට් ගහලා ගෑනු රේප් කරලා ළමයි රේප් කරලා දැන් උන්ට කියලා වෙලා දැන් තියෙන්නේ. සුද්දට කේන්ති කරලා පස්සේ බලන්න අරුන් මුස්සතියක් විතර කට වහගෙන ඉන්න මුස්ලිම් ජාතිකයෝ බය වෙලා. ඉතින් දැන් මේක මොකද මේ දේශපාලනෝ තනිකර දේශද්‍රෝහී මේ ටෙස්ලා ඒක නිසා. ඉතින් ඇත්ත කතාව මේක. දැන් අයර්ලන්තේ විනාශ වෙලා තියෙන්නේ. අයර්ලන්තේ හැමෝම ටැක්ස් ගෙවනවා මරගානක් ගෙවනවා මුන් ඇවිල්ලා මේ අසීලු මේ ඔක්කොම රිෆියුජි දාන්න එනවා. මේ ඔක්කොම පිරිමි එන්නේ රිෆියුජි දාන්න. ඉතින් මේක බේර ගන්න බෑනේ. දැන් මම කැමති නෑ. මම අවුරුදු 700ක් ටැක්ස් ගෙවලා අපි මාන විදිහට ටැක්ස් ගෙවනවා අපිට කිසිම බෙනිෆිට් එකක් හම්බෙන්නේ නැහැ. මෙහෙට ඇවිල්ලා හැමේකම රිෆියුජි දාන්න එනවා. ඉතින් මම මේ කියන්නේ ඔයගොල්ලන්ට මේ ඇත්ත කියන්නේ මගේ කිසිම ඉමිග්‍රේෂන් එක කට්ටියත් එක්ක කිසිම පර්සනල් ඉෂුව එකක් නැහැ. මම මේ කියන්නේ ඇත්ත. ඉතින් මම ඔයගොල්ලන්ට නිතරම කිව්වේ මේ වගේ හාල් පාලුන්ට ඔයගොල්ලන්ට views ලා දෙන්න එපා. ඊට පස්සේ මම මේ වීඩියෝ එක දැම්මනේ ලෝකෙ වටේ සුදන්ත පිරු ගන්න මේ නර්ජය ගැන මම වීඩියෝ එකක් දැම්මා. මේක දැන් මම ඔයගොල්ලන්ට කිව්වා මම මෙයත් එක්ක පර්සනල් ඉෂුව එකක් නැහැ. මම ඔයගොල්ලන්ට මම ගැන පෙන්නුවා. ඊට පස්සේ මේ එක්කම තවත් එකෙක් දානවා ස්විස්සර්ලන්තේ ඉන්න එකෙක් දානවා. ඌ ඇවිල්ලා අමුතු චරිතයක් ඇත්තම කියනවා. හරිද? ඌ ඇවිල්ලා මේ රාජාංගෙ මොකක් හරි කිව්වහම අම්මේ තාත්තේ අක්කේ අයියේ මල්ලියේ ස්විස්සර්ලන්තට යන්න ඕන නම් ස්විස්සර්ලන්තට යන්න නම් මෙන්න එක ක්‍රම. එක සුද්දියෙක් ස්විස්සර්ලන්තේ සුද්දියෙක් බදින්න ඕන. එක ස්විස්සර්ලන්තේ සුද්දෙක් බදින්න ඕන. එහෙම නැත්නම් ස්විස්සර්ලන්තට යන්න තව ක්‍රමයක් තමයි ස්විස්සර්ලන්තේ ඉගෙන ගන්න එන්න ඕනේ. එහෙම නැත්නම් ස්විස්සර්ලන්තේ බිස්නස් කරන්න එන්න ඕනේ. එහෙම නැත්නම් ස්විස්සර්ලන්තේ ටූරිස්ට් වීසා එකක් ගන්න එන්න ඕනේ. සංචාරය කරන්න එන්න ඕනේ. දැන් මුමු කියන ඒවා කරන්න පුළුවන්. දැන් ඌම දානවා වීදිකාර ලෝකෙ වටේ සුදන්තට නිකන් නෝන්ඩු වෙන්න වගේ අර මදාවි හාල් පාලු මේකක්ද ගෑන්ස්ටර් මේ විදිහට කතා කරලා කියනවා. දැන් මේ එයාපෝට් එකේ ඉන්නේ දැන් පයිතන් කරලා ස්වීඩන් යන්න හදන්නේ. දැන් එයාර්බස් 380 ගන්නවද 280 ගන්නවද 170 ගන්න මොන හාල් පාලුවේද? කියන්නේ මේ වගේ මිනිස්සු මේ වගේ ගොබ්බසේ රෝල්ට ඔයගොල්ලෝ views ලා දෙන්න එපා. දැන් මේ රටවල් වල
උදාහරණයක් වශයෙන් මම ඉන්න පැත්තේ එයාපෝට් වෙන ගොඩක් තියෙනවා. මිලානෝ මල්පෙන්සා ටර්මිනල් එකේ ටර්මිනල් තුනක් තියෙනවා. ලිනාතෝ එයාපෝට් එක තියෙනවා. බෙර්ගාමෝ එයාපෝට් එක තියෙනවා. බ්‍රේෂ එයාපෝට් එක තියෙනවා. අපිට ලන්ඩන් යන්න ඕන නම් අරහෙ යන්න ඕන නම් ස්වීඩන් යන්න ඕන නම් මේ ලෝ කොස්ට් ෆ්ලයිට් තියෙන්නේ. මේවා හරි පොඩි ෆ්ලයිට්. එක පැසෙන්ජර්ස්ලා 120 150 යන ෆ්ලයිට් තියෙන්නේ. එයාර්බස් 380 යන්නේ නැහැ මේ යුරෝපේ යුරෝපේ වටේ යන ෆ්ලයිට් වලට. ඉතින් අරු ඒකත් එහෙන ලොකුවට කතා කරලා ඉතින් මම මේ කියන්නේ ඔයගොල්ලෝ මේ මිනිස්සුන්ගේ තරම පෙන්වන්න කියන්නේ කතා ඌට මොකක් හරි කිව්වහම මොකක්ද කියේ ඊට පස්සේ නැත්තම් ඔරලෝසුවක් අරගෙන මේ මොකද්ද මේ රෝලෙක්ස් එකක් ඕමෙගා එකක් පිලිප්පත එකක් ගත්තා වගේ පෙන්වනවා මේක මේ මොකද්ද මේ ගාර්මින් ඔරලෝසුවක් අරගෙන 300 එකක් පෙන්වනවා ඒක ඕපන් කරලා මේ හරියට මේ පිලිප්පතේ රෝලෙක්ස් යුරෝ ලක්ෂ 500ක ඔරලෝසුවක් ගත්තා වගේ පෙන්වනවා ඉතින් අර ඉතින් හිතා ගන්න පුළුවන් අර මේ හිඟා කකා හිටපු එක මේට ආවට පස්සේ ඌට ඉතින් ඔක්කොම මැජික් හරිද දැන් මොකක් හරි ඌට කිව්වම ඌ කියන්නේ යුරෝපේ ඉන්න ගියාන්ට ස්විස්ලන්තේ සිටිසන් ගන්න හිටියලු යකෝ මේ අවුරුදු 10 ඉඳන් මෙහෙ ඉන්න එකෙකුට ඉතාලියේ සිටිසන් තියෙන එකෙකුට ස්විස්ලන්තේ සිටින මට කන්නේ ඉතින් මං කියන්නේ මේ වගේ ගොබ්බයෝ කියන ඒවා මේ වගේ ගොබ්බ සේනලා කියන ඒවා රස්තිය අදුකාරයෝ මදාවියෝ කියන ඒවා ඔයගොල්ලෝ පිළිගන්න එපා තේරෙනවද ඕගොල්ලෝ උගත් මිනිස්සු ෆලෝ කරන්න දැන් නිතරම අපි නිතරම දැන් තාක්ෂණය පාවිච්චි කරනවා. තාක්ෂණය පාවිච්චි කරනවා කියලා මේ වගේ ආල්පාලුව පස්සේ යන්න එපා. ලෝකේ වටේ සුදාන්ත එහෙම නැත්නම් ඔය වගේ නරියෝ පස්සේ යන්න එපා. දැන් රටකට එනවා නම් ඔයගොල්ලෝ ඩ්‍රීම් එක විශ්වාස කරන්න. හැබැයි ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් හදාගන්න. මෙහෙට එන්න එපා නිකන් ක්වොලිෆිකේෂන් නැතුව මට කියන්න තියෙන එච්චරයි. මේ ඒක මම ඔයගොල්ලෝ කියනවා ඔගොල්ලෝ මේ ලෝක වටේ සුදන්තට අහුවෙච්ච කට්ටිය ඉන්නවා නම් ඔගොල්ලෝ ඔක්කොම එකතු වෙලා විට්නස් එකතු කරගෙන සාක්ෂි එකතු කරගෙන පොලිසියට CID එකට ගිහිල්ලා හොඳ ප්‍රෙසිඩන්ට් කවුන්සිල් කෙනෙක් අරගෙන මේවා කම්ප්ලේන් කරන්න නිකන් නිහඬව ඉන්න බෑ නැත්නම් ඔයගොල්ලෝ සල්ලි හම්බෙන්නේ නැහැ. හරිද? මූ ඔයගොල්ලෝගේ සල්ලි වලින් හොඳට කාලා බීලා පෝෂණය වෙලා ලංකාවේ නිවුස් රිපීට් කර ඉන්නවා. මොකක් හරි මිනිහෙක් බැන්න හැටිය මූ කියනවා දේශපාලනේ කොට්ටෙක් බැන්න කියලා. කවුරු ගණන් ගන්න දේශපාලනයට මට ලංකාවේ ඡන්ද දාන්නත් බෑ ඡන්ද දෙන්නත් බෑ මම ඒ ගැන නෙමෙයි කතා කරන්නේ මම කතා කරන්නේ අහිංසක අසරණ මිනිස්සු. මොකද මූට කියන්න දෙයක් නැහැනේ මූ මේක. ඉතින් මම ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝගේ ජීවිතේ බේර ගන්න. මම දැන් මට පුළුවන් ඇඩ්වයිස් එක මම කිව්වා මේ මම බෞද්ධයෙක් විදිහට හැසිරෙන මම ඕගොල්ලන්ට ඇත්ත කිව්වේ. එච්චරයි. මොකද මේ මිනිස්සුන්ට මට ගැහිමක් නෙමෙයි මිනිස්සුන්ගේ ක්‍රියාව මම පෙන්නුවේ. හරිනේ? ඒක නිසා අපි දැනගන්න ඕනේ රටවලට ඒක එක්කම ඔයගොල්ලෝ මොකක් හරි රටවල් ගැන විස්තර දැනගන්න ඕන ඔයගොල්ලෝ ඉන්වීසින් සර්ච් කරන්න. එහෙම නැත්නම් ඔය කෝපයිලට් වගේ හොයන්න BBC CNN වගේ ඩොකියුමන්ටරි බලන්න එක හාල් පාලුවන්ගේ channel බලන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිසා අදින් මම සමුගන්නෝ හැමෝටම ජය වේවා.